සතියෙන් සිදුවෙමුද? නෑ සතියෙන් සිදුවෙන නෙමෙයි. ඔයාගේ ස්කින් එකේ කලර් කප් කරගන්න පුළුවන් පුංචි රහසක් කියන්න තමයි මං ආවේ. ස්වභාවික ලස්සන වෙන ක්‍රම ඕනිතරම් තියෙද්දී ඔයා නොදන්න දේවල් පස්සේ ගිහින් ලෙඩෙක් වෙන්න යන්න එපා. මං අද ඔයාලට කියලා දෙන්නම් හරිම ලේසියෙන් ගෙදරදීම වයිට්නින් ට්‍රික් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි විස්තර කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. අපිට මේකට මුලින්ම ඕනි වෙන්නේ මෙන්න මේ විදියට කොමඩු. ඔයා දන්නවද කොමඩු කියලා කියන්නේ විටමින් C, විටමින් A අන්තර්ගත පළතුරක්. ඒ වගේම තමයි ඔයා බර පාලනය කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන කෙනෙක් නම් ඔයා සමහර ආහාර ගන්නෙ නෑනේ. ඒ ආහාර වලින් ලැබෙන පෝෂක ඔයාගේ ඇඟට ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම ඔයාගේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. ඉතින් කොමඩු කියන්නේ ඔයාගේ සමේ තෙතමනේ ආරක්ෂා කරලා දෙන්න පුළුවන් හොඳ පළතුරක්. ඊළඟට අපිට ඕනි වෙනවා මෙන්න මේ විදිහට පොල් වතුර. ඉතින් ඔයා දන්නවද පොල් වතුර වල පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම් අන්තර්ගත පානයක් කියලා? ඒ වගේම තමයි ඔයාට හිස රදේ තෙහෙට්ටුව වගේ තියනවා නම් ඒ දේවල් අඩු කරන්නත් පොල් වතුර වලට පුළුවන්. මේ රස්නේ කාලට බොන්න පුළුවන් හොඳම පානයක් තමයි පොල් වතුර කියලා කියන්නේ. ඊළඟට අපිට ඕනි වෙන්නේ මොනවද? ඊළඟට අපිට ඕනි වෙන්නේ යෝගට්. ඔයා දන්නවද යෝගට් කියලා කියන්නේ ඔයාගේ සමේ තියෙන තෙතමනේ පවත්වා ගන්න පුළුවන් හොඳ දෙයක් කියලා. ස්කින් කෙයාර් වලට නැතුවම බැරි දෙයක් නේ යෝගට් කියලා කියන්නේ. ඉතින් ඔයා කළු වෙලා ඉන්නවා නම් අවුවට ගිහින් ඔයාගේ සමේ තියෙන අඳුරු ගතිය අඩු කරන්නත් යෝගට් වලට පුළුවන්. ඔයාගේ සමේ මියගේ සෛල ඉවත් කරලා ඔයාගේ සම අලුත් අඩියා කරන්නත් යෝගට් වලට පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? අපේ වයිට්නින් ඩ්‍රින්ක් එක හදාගන්න ඊළඟට අපිට ඕනි වෙන්නේ සීනි. ඔයා බර පාලනය කරන කෙනෙක් නම් මෙන්න මේ විදියට සීනි ගොඩාක් එකතු කරගන්න යන්න එපා. ඔයා බර පාලනය කරනවා නම් මේක සීනි නැතුව බොන්නත් පුළුවන්. හරිම රසවත් ගුණවත් පානයක්. ඒ නිසා සීනි එකතු කරගන්න ඕනිම නෑ. ඔයාට සීනි නැතුව බොන්න බැරිම කෙනෙක් නම් සීනි පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනි මම මේ වයිට්නින් ඩ්‍රින්ක් එක හදාගන්න එකතු කරගත්තේ පොල් වතුරනේ. ඉතින් ඔයා පොල් වතුර එකතු කරගන්න නැතුව වතුර එකතු කරගන්න එපා. අපි හදන්නේ වෝටර්මෙලන් ජූස් එකක් නෙමෙයි වයිට්නින් ඩ්‍රින්ක් එකක් නිසා අනිවාර්යෙන්ම අපිට ඕනි වෙන්නේ පොල් වතුර. ඒ නිසා වතුර එකතු කරගන්න එපා. මෙන්න මේ විදිහට අපි ඊට පස්සේ බ්ලෙන්ඩ් එක කරගන්න ඕනි. මේක මේ විදිහටම බොන්න පුළුවන්. පෙරන්න ඕනි නෑ. ඉතින් හරිම ලස්සන රෝස පාටක් එන්නේ මෙන්න මේ අපේ වයිට්නින් ඩ්‍රින්ක් එක හදලා ඉවරුණාට පස්සේ. අද වෙද්දී ඔයා දන්නවා ඔන්ලයින් මාකට් එකේ විටමින් C, ඒ වගේම ග්ලූටාතයන්, එතකොට වයිට්නින් ඩ්‍රින්ක්, එතකොට තව කොලජන් කියලා එක වර්ගයේ අපි නොදන්න දේවල් ගොඩාක් වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා දන්නේ නැතුව හැමෝම පාවිච්චි කරනවා කියලා පාවිච්චි කරන්න යන්න එපා. මොකද අපි දන්නේ නැහැ මේ දේවල් හදන්නේ කොහොමද, ඒවට දාන්නේ මොනවද, අපි කිසිම දෙයක් දන්නේ නැහැ. රැල්ලට සුදු වෙන්න ගිහින් අනවශ්‍ය විදියට ලෙඩෙක් වෙන්න යන්න හිතන්නවත් එපා. මොකද අපි දන්නේ නැහනේ දැන් ඔයා ලස්සන වෙන්න පුළුවන්. ඒ වුණාට පස්සට ගියාම ඔයාට ඒ දේවල් වලින් ලැබෙන මොන වගේ ප්‍රතිඵලද කියලා අපි කවුරුත්ම දන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල් පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න උත්සාහ කරන්න. ස්වභාවික දෙයක් වුණත් ඕනිම දෙයක් ගන්න හොඳ නැහැ කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා ඔයාට මේක පුළුවන් සතියේ දවස් 3ක් දවස් 2ක් වගේ බොන්න. ඒ වගේම තමයි මේක ඔයාට උදේ කෑම කෑවට පස්සේ ගන්න පුළුවන්. ඉතින් මේක ඔයා දිගටම පාවිච්චි කරනවා නම් කන්ටිනියු කරගෙන යනවා නම් ඔයාට හරිම ලස්සන රෝස පාට ස්කින් එකක් හදාගන්න පුළුවන්. ඉතින් දන්නේ නැති දේවල් බොන්න ගිහින් ලෙඩෙක් වෙනවට වඩා මේ වගේ ස්වභාවික දේවල් එක දිගට කන්ටිනියු කරගෙන ගිහින් ලස්සන වෙන්න උත්සාහ කරන එක තමයි ගොඩාක් හොඳ. මේ වගේ බියුටි ටිප්ස් දැනගන්න වගේම ස්වභාවික දේවල් වලින් ලස්සන වෙන්න ආස කෙනෙක් නම් ඔයා මාත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඒ වගේම ඔයාට ඊළඟට ගේන්න ඕනේ මොන වගේ වීඩියෝ එකක්ද? ඔයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.